භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිලා ඇහුවානි ස්වාමීනි මේ අපුත්තක සිටුවරයට මෙච්චර ධනයක් තිබිලා. එයා මරණයටපත් වුණා. දරුවනේ අපුත්තක පුතුනේ දරුවනේ. දරුවෙකුත් නැති. දන් හැන්දක්වත් බෙදපු නැති. කවදාවත් සීලයක පිහිටපු නැති බුදුබණ ආපු නැති සිටුවරේ. වැරහැලි ඇන්දි නිවුඩුහාලි බතුයි මිරිස් හොදී 3 වේලට කෑවි. හොඳ අස්සරතියක ගිහිල්ලානේ කබල් කරත් එක යන්නේ. හොඳ අස්සරත තියෙනවා ගන්න එළියට. ධනිය දිහා බලාගෙන මානසික රෝගියෙක් වගේ ධනිය ගැනම කී ඉඳලා මැරිලා ගියා. ස්වාමීනි පින් කරපු නැති කෙනෙක්. මෙච්චර ධනියකට අයිතිකාරයෙක් උනේ කොහොමද ඇහුවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළානේ. අර තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත වඩපු කාලෙක මේ විපස්සී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. ඒ බුද්ධ ශාසනේ එදත් දන් දීලා නැහැ. ධනිය තිබුණා. ස්වාමින් වහන්සේ නමක් වැඩපු වෙලාවේ ළඟටම එනකල් දන්නේ නැත්තම් එලව ගන්නවා. දන්නේ කිට්ටුවට එනකල්. කරගන්න දෙයක් නැති හින්දානේ සිටු දේවියට කියලා තියෙන්නේ. මෙන්න මේ ශ්‍රමණයාට මොනවා හරි දෙන්න කියලා. සිටු දේවියටත් පුදුමයිලුනේ. මම මේ බ්‍රාහ්මණතුමත් සිටුවරයත් එක්ක විවාහ වෙලා කොච්චර කල්ද දී ගෑවිත්. කවදාවත් මට ඇහිලා නෑ යමක් දෙන්න කියනවා. පුදුමයි අද කිව්ව මොනවා හරි දෙන්න කියලා. අම්මල කාන්තාව තරුණ දුවලා හරි සද්ධාවන්තයිනේ කාන්තාව. අර වචනේ අල්ලගෙන ලස්සන දානයක් හදලා පූජා කළා. උන්වහන්සේ පිණ්ඩපාතේ අරගෙන ගේට්ටුවෙන් එළියට වඩිනකොට අපුත්තක සිටුවරේ මිදුලි හිටියනේ කැරකි මොනවා හරි හම්බුණාද කියලා ඇහුවාම ඔළුව වනලා ඌ කිව්වා උන්වහන්සේ. පාත්‍රය බලමුකෝ කියලා පාත්‍රය ඇරලා බැලුවා. රස සුවඳ රස කෑම කේන්ති ගියා. මමවත් මේ සිටුමාලිගාවේ ජීවිතේට මෙච්චර රස කෑමක් කාලා නැහැ. මේ ශ්‍රමණයා මේක වළඳලා නිදාගනි. මගේ වැඩ කරන සේවකයෙකුට දුන්නා නම් දවසේම වැඩ ගන්න තිබුණා. බලන්නකො පින්නතුනි දීපු දාණයට ද්වේෂ කළා. දීපු දාණයට ද්වේෂ කළා. හිත හරි ගියේ නෑ. පාත්‍රි වහලා ආපහු දුන්න උන්වහන්සේ වැඩිය දාණි ටික අරන්. මේ අපමණ කාලයක් සැප වින්දලු සිටු දේවියට කියවනේ මොනවා හරි දෙන්න කියලා ශ්‍රමණයාට. ඒ දෙන්න කියපු වචනෙට අපමණ සැප වින්දා දිව්‍ය මනුස්ස සම්පත්. හැබැයි දීලා හිත හදා ගන්න බැරි වුණා කල්ප ගණන් പ്രേත ලෝකේ. සතර අපාය දුක් වින්දා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඒ නමින්මනේ අපුත්තක. අර ධනියට අයිතිකාරයෙක් නැති හින්දානේ මහරජුරුව ධනිය ගෙනාවේ රාජ භාණ්ඩාගාරෙට. හැන්දෑවේ ඇවිත් බුදුරජාණන් වහන්සේගෙන් ඇහැව්වා. දරුවොත් නෑ, සැප වින්දෙත් නෑ, දුක් විඳලා මැරුණා. ස්වාමිනී මෙච්චර ධනියෙක් ලැබෙන්න හේතුව ඇහුවා. එතකොට නිවදාලි මේ ශ්‍රමණයාට මොනවා හරි දෙන්න කියපු වචනේ විපාක කිව්වා මේ. දීපු දෙය දිහා හිත පහදවා ගත්තා නම් කොයිතරම් සම්පත් ලබන්න තිබ්බද? ධනිය තියෙනවා සැප විඳින්න හිතෙන්නෙම නෑලු. සිටුමාලිගාවේ ලෑලි ඇඳක මුල්ලක නිදන් තියෙන මැරෙනතුරු. කබාය වේට්ටිය මේ මහ අඬ දාලා මහගෙන අඳින්නේ. සෝදන්නෙත් නෑ කුයිල්ල. අස්ව ගාලේ තරුණ අස්සයෝ පිරිලා. නාකි අස්වෙක් බැඳපු කබල් ඇඳි හෙල්ලින අස්ව කරත් එක ගියේ. පරිස්සම් වෙන්න පිනුතුණි. සැප විඳින්න පින නෑ. දීපු දී දිහා දැකලා සතුටු උන්නේ. පින්වන්ත ගිහියගේ වටිනාකම තමයි පිනුතුණි. පුළුවන් තරම් තමන්ගේ දෑතින් දෙන්න යමක් පින් කරගන්න. එහෙම දෙන්න හිතෙන්නේ නැත්නම් හොඳම දේ තමයි වචන නොකිය ඉන්න. කරන පින්කමට හෙලා දකින්න වචන කියන්න එපා. සංසාරේ ගැලවෙන්නම බෑ. දැන් ওই වයසට ගියාම අද සමාජයේ ලොකු ගැටලුවක්. දරුවෝ විදේශගත වෙනවා. වයසික දෙමව්පියෝ ගෙදර. අම්මා තාත්තා දරුවන්ට ආශිර්වාද කරන ආඩම්බරෙන්. දරුවෝ අහවල් රටේ ඉගෙන ගන්නවා මේ විශ්වවිද්‍යාලවල ඉන්නවා. අමතර කාලේ රැකියාවක් කරනවා. දැන් ගේකුත් වාහනයකුත් ඒ රටින් අරගෙන කියලා මුළු ජීවිතේම මහ පිරිත් පොතක් වගේ අම්මා තාත්තගේ වැඩේම දරුවන්ට සෙත් පතන එකනේ. ඒ ආශිර්වාද කළාට හදවතින් කොච්චර තනිකමක් ඒ දෙමව්පියන්ට තියෙනවද? අපි තනි වෙලා. මං අර මුලින් කිව්වනේ වැසිකිළියට ගිහිල්ලා පින්නතුණි මේ තමන් ඉන්න කාමරේ ඇඳ ගාවට එන්න බැරි දවසක් එනවා. පිටි අල්ලගෙනවත් එන්න බෑ. තැන් වල වාඩි වෙනවා, ඇදගෙන වැටෙනවා. තමන්ට තමන් පාලනය කරගන්න බැරි හුදෙකලා දවසක් එනවා ජීවිතේ. එතකොට දැනෙන්නේ නැද්ද තනිකම? දැනෙනවා. හැබැයි දරුවෝ ළඟ නෑ.
හිත හදාගන්න ඕනේ හින්දා දරුවෝ ගැන හිත ආඩම්බර වුණා. නමුත් දැන් ඇත්තටම දන්නවා අපි තනි වෙලා කියලා. කැම ටික උයා ගන්න බෑ. පොල් ටික ගා ගන්න බෑ. ලිපවුල ගන්න බෑ. හාල් ටික ගරා ගන්න බෑ. බැරි දවසක් එනවා. 3 වේලෙන් එක වේලක්වත් කැම නෑ. බඩගින්නෙමයි ඉන්නේ. පින්නතුලට හිතෙන්නේ නැද්ද ඇයි අපි එහෙම තනි වුණේ කියලා? දරුවෝ කුඩා කාලේ කාමර පිරිලා දරුවන්ගෙන්. තාත්තා අම්මා වෙළඳ පොළට ගිහිල්ලා මලු දෙහික බඩු උස්සගෙන බෑග් වල. හරි සතුටින්. දැන් සති ගානකටවත් කඩේට යන්න ඕනේ. පුංචි හාල් කිලෝ භාගේ දින ගානකට ඇති දරුවෝ ගෙදර නෑ. තනිකමක් දැනෙන්නේ නැද්ද? හිතන්න පින්නතුනේ ඇයි තනි වුණේ කියලා? සංසාරේ හොඳට පින් කළා කිසි කෙනෙක් සම්බන්ධ කරගත්තේ නෑ. තනියම පින්කම් කර කර හිටියා. පිනේ විපාක ලැබිලා තියෙනවා. පිරිසක් නැතුව හුදෙකලාව කළ පින්කම් සසර පුරාම අපි තනි වෙලා. පුංචි පින්කමක් කළත් තව පිරිසක් එකතු කරගන්න එක්කෙනෙක් දෙන්නෙක් හරි. සීල සමාජයක් හදාගන්න අපි සිල් සමාදන් වෙමු. ඈත දුවන්න එපා ගමියේ පන්සලේ ධර්මශාලාවේ. අපි බණ අහන්න යමු. ධර්ම සාකච්ඡාවක් කරමු. සමත භාවනා කමඨහනක් වඩමු. සමාධි හිතක් හදාගන්න බලමු. කණ්ඩායමක් එක්ක එකතු වෙලා කල්යාණ මිත්‍රත්වයෙන් පින්කම් කරගන්න එකට එකතු වෙලා. කවදාවත් සංසාරේ තනි වෙන්නේ නැහැ. හුදෙකලා බවක් දැනෙන්නේ නැහැ. මේ අඩුපාඩු හදාගන්න